හයි ඔයාලට කොහොමද? මේ තියෙන්නේ මිස්ට්‍රි බොක්ස් එක. එතකොට මේ ඉන්නේ මම තරින්දි. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ මේ මිස්ට්‍රි බොක්ස් එක අන්බොක්ස් කරන්න. ඉතින් සමහර විට මේ මිස්ට්‍රි බොක්ස් එක ඇස්සේ ඔයාලට හිතා ගන්න බැරි දෙයක්, එහෙම නැත්නම් ගොඩක් ලස්සන දෙයක්, එහෙම නැත්නම් අභිරහස් දෙයක්, එහෙම නැත්නම් හොල්මන් වගේ දෙයක්, ඒ වගේ දෙයක් උනත් තියෙන්න පුළුවන්. ඉතින් මේ මිස්ට්‍රි බොක්ස් එකේ තියෙන මොනවද කියලා බලන්න ඕන නම් ඔයාලට අවසාන වෙනකම් මගේ vlog එක බලන්න සිද්ධ වෙනවා. ඉතින් අවසාන වෙනකම් එකතු වෙන්න මේ මිස්ට්‍රි බොක්ස් එකේ කතාව මම ඔයාලට කියන්නම්. ඉතින් මුලින්ම ඔයාලට මම පෙන්නන්න මෙන්න මේක. මේ තියෙන්නේ අපේ මීඩියා යුනිට් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් අපිට හම්බ වෙච්ච මල් ටිකක්. ඉතින් මම ඒ ටිකක් තියාගෙන ඉන්නවා. මතක් වෙන්න. ඉතින් මේ තියෙන්නේ හද්ද පට්ටපරණ බර්ත්ඩේ එකට හම්බ වෙච්ච නැන්දගෙනුයි අක්කගෙනුයි හම්බ වෙච්ච ලෙටර් එකක්. ඒක ගොඩක් පරණයි. ඉතින් මම ඒක තියාගෙන ඉන්නවා. ඉතින් මම ඕලෙවල් කාලේ මගේ ක්ලාස් එකකට පාවිච්චි කරපු පන්තිකට. ඊට පස්සේ මේ තමයි මම ඒතර මට පිස්සු කිරීත වල්නේ ඉඳලාදී මේ දින මම එක දේවල් ගියාම මට හම්බෙච්ච පිරිත් නූල්. මේක නම් දැන් අවුරුදු 3ක් දෙකක් විතර වගේ වෙනවා. මේකත් මොකක් කරේ ඒ මීඩියා යුනිට් එකේ වැඩකට ගිහින් මොකක් කරේ ඒකට තමයි මට ඒක හම්බුනේ. මේකත් තාම පරිස්සම් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඕලෙවල් කාලේ ගිය වස්සානේ කියලා තිබ්බ ප්‍රෝග්‍රෑම් එකක ටිකට් එකක්. මේක ඇත්තටම මාරම ලස්සනයි. ඒක රස විඳින ඉස්සරහට මේකට වැඩි කාලයක් නෑ. මාස අවුරුද්දක් කරා හරියට මේ 18 වෙනිදාට මම මෙච්චර කාලෙකට ගියපු ඒ වගේ මාර මාසෙම මේ ඉවෙන්ට් එකක්. මම මෙච්චර කාලෙකට ගිය ඉවෙන්ට් වලින් ආසම ඉවෙන්ට් එක මේක මොනෝභාව. මේ ටිකට් එකක් තාම පරිස්සම් කරලා නැහැ. Right, one more time. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ 11 වෙනි බර්ත්ඩේ එකට. ඔව් 11 වෙනි බර්ත්ඩේ එකට මේ නංගි දීපු එක කාඩ් එක. ඉතින් ඔයාලා මේක ඒකත් නංගි කෙනෙක් තමයි මට මේ කාඩ් එක දුන්නේ. ඉතින් ඊට පස්සේ තව ඒ විදිහම අනිත් නංගිත් මට මෙන්න මේ වගේ ලස්සන කාඩ් එකක් හදලා දුන්නා. මම මේ ඩිපාර්ට් එකෙන් පස්සේ ඊට පස්සේ හරි සුන්දර මතක. ඉඳන් පාස්වලේ මගේ පත්වීමේ ලිපිය රස්නේ අවුරුදු 2ක් විතර පරණ ඇති. මගේ හම්පාසලේ ශිෂ්‍යනායක පත්වීමේ ලිපිය තමයි. ඒකත් තමයි පරිස්සම් කරලා මේ තියෙන මම දකින්න කොටත් දකින්න ආසම දෙයක්. මේවා තමයි ඔයාලට පෙන්වන්න බැරි රහස්. මේ ඔයාලට පෙන්වන්න බැරි රහස්. මේ ඔක්කොම පස්සේ.
ඊට පස්සේ මේ තියෙනවා මම මුලින්ම හදපු මගේ මොකද්ද ජර්නල් පොතේ පිටුව විතරයි දැන් පොතක් නැහැ. මේ දින මගේ ජර්නල් පොත මේක ඇතුලේ මෙතන තිබ්බේ මම ගලවලා. මේ දින මගේ ජර්නල් එක ඉතින් ජර්නල් එක මේ තමයි මම මේ දින මේ ජනවාරි 1 වෙනිදා මේක 2023 එකක්. මොකද මේ කොහෙන්ද මේ ෆොටෝ ටික ඩිස්නි ළමයි ඩිස්නි අයට ආසයි තමයි මේක. ඒක තියෙන්නේ ඒක ඉතින් මගේ ජර්නල් මේක මේ තියෙන අපේ ගෲප් ෆොටෝ එක O level class එකේ අන්තිම දවසේ දාපු ගෲප් ෆොටෝ එක මේක දුන්නේ යාළුවෙක්. ඒ කියන්නේ මේ එයා අපිට මතක් වෙන්න අපි හැමෝටම මෙතන මේ ෆොටෝ එකේ සෙට් එකටම ෆොටෝ එකක් හදලා දුන්නා. ඒක තමයි ඊදී. ඉතින් මේක නම් මෑත් එකදී ඉගතු කරේ මේ වල දැක්කලා තියෙන එකකින් මේ කාට පෙන්නන්නේ. මේ ඊළඟට මෙන්න තියෙනවා මේ චොකලේට් එක මට බර්ත්ඩේ එකට හම්බ වෙච්ච එකක්. ඉතින් බර්ත්ඩේ එකට කියන්නේ මේක ගොඩක් පරණ එකක්. මම අවුරුදු 3කට 4කට විතර කලින් බර්ත්ඩේ එකට හම්බ වෙච්ච එකක්. මේවා මේ ඔක්කොම බර්ත්ඩේ එකට හම්බ වෙච්ච ඒවා. මේ ගෙදර තියෙන මට බර්ත්ඩේ වලට හම්බ වෙච්ච චොකලේට් අවුරුදු 4කට 3කට විතර වගේ කලින් මමයි බාප්පා බර්ත්ඩේ එකට ආපු දවසේ නෙන් ගිරත්. මේ දාන චොකලේට් ගොඩක් කෑවා. දානවාට මේක අපේ අයියා එනකොට ගෙනාපු එකක් තමයි මේක ඇස්සේ තියෙන්නේ. මේක ඇස්සේ චොකලේට් තියෙනවා. මේ තියෙන්නේ මගේ හොඳම යාළුවා මට දීපු පොල් කට්ටක්. මේ පොල් කට්ටක් තින් කරපු නිර්මාණය. යාළුවට thank you. යාළුවට මතක ගන්න එතකොට දැන් මේ වගේ එකක් මට දුන්නා කියලා. මේක තියෙනවා. මේක කොණ්ඩ බූලක් ඇත්තටම දැන් කෑලි කරලා අපේ අයියා මට මේක ගෙනත් දුන්නා. මේක කෑලි කරලා තියෙන්නේ. ඒ තියෙන්නේ මම එක වසරේ ඉඳන් පහවසරට නිකන් ගිහින් හම්බසෙ දෙකක් එක. ඊට පස්සේ මේ මට මගේ යාළුවෝ දීපුවා. මේවා ට්‍රිප් ගිහින් මට යාළුවෝ අරන් දීපුවා. හොඳම යාළුවෝ දෙන්න අරන් දුන්නා. මේකත් හොඳම යාළුවෙක් මට අරන් දුන්නේ. අරන් දුන්නේ මම බලෙන් කඩාගෙන. මේවත් බර්ත්ඩේ ගිෆ්ට්ස්. මේක අපේ අම්මා මට උපන්දිනයකට දැන් අවුරුදු 4ක විතර කලින් මේ වගේ සෙට් එකකුයි ගොඩක් දේවල් අරන් දැන් මේ විතර ඉතුරු වෙනවා. මේක නම් මේ ගිය අවුරුද්දේ ඉස්කෝලේ announcing program එකකට අවුරුදු උත්සවයක මාලයක් තමයි මේකේ මාලේ නෑ දැන් මේ විතරයි. මෙන්න මේක මම මේකට තාමත් හරිම ආසයි. මෙන්න මේකේ ගල දෙවියෝයි හනුම දෙවියෝයි දෙන්නම ඉන්නවා. අපේ ආච්චි අම්මා ශිෂ්‍යත්ව ලියන්න මාස 4කට විතර කලින් ගන්නේ ගැන අවුරුදු ගොඩක් වර ගානක් පරණයි දැන් මේකට. මම ඒක තාම පරිස්සම් කරලා අරන් තියෙනවා. මේ දෙකම මේක මම ප්‍රිපෙඩ් කාලේ පාවිච්චි කරපු බැච් එක. මේක අපේ අයියා ප්‍රිපෙඩ් ලයින් කාලේ පාවිච්චි කරපු බැච් එක. මේ අපේ අයියාගේ බැච් එක. ඒක තියෙන්නේ අනිවාර්යයෙන් තමයි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක මට දුන්නේ අපේ නැන්දා. ඊට තියෙනවා. පස්සේ ඊට පස්සේ ඒක තියෙන දේවල් දැනගන්න ඕන වල වීඩියෝ එක කරලා බලන්න. ඊට පස්සේ මෙන්න මේක තියෙනවා. මේ මම මොහොතකින් දැන් අවුරුද්දක් විතර නම් මම අන්තිමට මොහොත ගිය දවසේ ඊළඟ සිද්ධි ගත්තා. මේක විතරයි ඉතුරු. මම යාළුවෝ තරගෙට සිද්ධි යාළුවෝ මේකේ මම බෑග් එකේ පාවිච්චි කරපු අර බෑග් එකේ කොස්ටියම් එකට දාන සුදුසු පැනලා මේක මට අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ගෙනල්ලා දුන්නේ ඒ ට්‍රිප් එකක් කියලා. මේක තියෙනවා. මේක කොහොමද කියලා හදාගත්තේ අර අතට දාන අර වලල්ලක් තියෙන ඒ වලල්ලක මලක් තමයි මේ තියෙන්නේ. ඒක මාලයකට සෙට් කරගත්තා. ඒක තමයි මේ ඉන්නේ. ඒ වලල්ල මගේ අතින් කැන්න. ඒ වලල්ල කෑලි නම් තියෙනවා.
ඊට පස්සේ තියෙනවා මෙන්න මේක සහ මෙන්න මේක. මෙන්න මේකේ තියෙන්නේ තවලු පස්සේ වෙන අභ්‍යාස දේවල්. මේකේ තියෙන වොච් එකක් සහ මගේ රේඩියම් ලයිට් එක. මේක රේඩියම් ස්ටාර්. මගේ ඩිස්ප්ලේ උඩාලවල තියෙන මගේ රේඩියම් ස්ටාර්. ඉතින් මේකක් තියෙනවා. and මේක නම් මට මේ බොක්ස් එක නම් හම්බුනේ මේ ළඟදී මගේ හොඳම යාළුවාගේ. මම යාළුවාට වොච් එකක් කරන් දුන්නා. වොච් නේ මගේ මේක කියන්නේ කුමාරි එක ඉන්නේ. මේ තියෙන්නේ මම පළවෙනියටම පාවිච්චි කරපු වොච් එක. ඒක මේ ගන්න දෙයක් නැහැ. මේ කෑලි. ඒකත් මේ පරිස්සමට අදන් තියලා තියෙනවා. මේක මම නැන්ද දීපු වොච් එක. මේක මට අක්කා කෙනෙක් දීපු වොච් එක. මේක මට අර මං කිව්වා මට කොණ්ඩ කට්ටක් කරන් දෙන්න කියලා. ඒ අයියා එක්ක තමයි මට මේක අරන් දුන්නේ. ඒක දවසක් පාවිච්චි කරේ නෑ. ඉස්කෝලේ ගිහිල්ලා මම ඒක කඩාගත්තා. මේ කෑලි වෙනම අපරාධ මේක එක දවසක් පාවිච්චි කරේ. එයාලා මතක කරගෙන මේකත් තියෙන්නේ කියලා. ඉතින් මේ බොක්ස් එකේ තියෙන්නේ අන්නේ තමයි. ඉතින් ඊට පස්සේ තියෙනවා මේක මට ඉස්කෝලේ අන්තිම දවසේ ඉස්කෝලේ ඇතුලේ මොකක් හරි තිබුණා කියන්නේ මේ කොණ්ඩ කටුවෙන් විකුණන්න දාලා දුන්නා ඉස්කෝලේ ගාවේ. ඒකෙන් මට නැන්දගෙන කරන් දෙන්නේ ඒක කන්ටි වලින් ගමකින්. ඊට පස්සේ මේ කසේ තියෙන්නේ මේ කසේ බලන්න දෙයක් නෑ. මේක කසේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එකට මට අකමැති ගිෆ්ට් කරනවා. ඒක පාවිච්චි කරලා ඒක දැන් ඔබට ගානක් පාරයි. ඊට පස්සේ මගේ කීටැග් එකක් තියෙනවා. වැදගත්ම දේවල් ටික අහස් දේවල් ටික මොනවද පෙන්නන්න. ඊට පස්සේ මම මගේ ඔටෝ එක පැත්තට යනවා. ඔටෝ එකෙන් හම්බෙනවා. මේ තියෙන්නේ ඔටෝ බුක් එකක්. ඉතින් ඔටෝ බුක් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නා ඇතිනේ. ඉතින් ඉස්කෝලෙන් අවුට් වෙන දවසට අපිට අපේ යාළුවෝ දෙන මතක සටහනක් තමයි ඔටෝ බුක් එකක් කියලා කියන්නේ. ඉතින් මම ඔටෝ බුක් එක ගැන ලොකු විස්තරයක් ඔයාලට කරලා තියෙන්නේ මගේ පළවෙනි වීඩියෝ එකේ. ඉතින් මේ තියෙන්නේ මගේ ඔටෝ බුක් එක. ඒක දැන් ගොඩක් අබලන්නලා මම මේක ඔයාලට කියවන්න යන්නේ නැහැ. මම ඔයාලට මේක පෙන්නන්න. මම ඔයාලට කිව්වා මගේ ඔටෝ බුක් එක මම ඔයාලට පෙන්නන්නම් කියලා. ඉතින් මේක ඉංග්‍රීසි සිංහලෙන් ඔක්කොම තියෙනවා. මේ ඉතින් ඔන්නම තමයි මගේ ඔටෝ බුක් එකේ දේවල් තිබුණේ. ඉතින් මේ ඔටෝ බුක් එක කියවන්න ගියත් ගොඩක් vlog එක දිග වෙනවනේ. ඉතින් ඒක නිසා මම මේ ඔටෝ බුක් එකේ තියෙන දේවල් කියවන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මම අර මගේ කියපු අභිරහස් දේවල් ටික. ඉතින් දැන් ඔයාලා බලන්න ඇති මොනවද මේ අභිරහස් දේවල් ටික කියලා. ඇත්තම කියනවා නම් මේවා ලියු කිව්වට මේවා ඇත්තටම අභිරහස් දේවල් කියලා කිව්වට මේවා තාම කවුරුත්ම දැකලා නැහැ. ඒ කියන්නේ මේවා මට මගේ යාළුවෙකුවා. යාළුවෙකුවා කියන්නේ එයාලා ඉන්නේ මේ පැත්තමයි. ඒ වුණාට මම කවදාවත් එයාලා දැකලා නැහැ. වඩා මෙතන තියෙන්නේ එයාලා මට කියන්නේ බර්ත්ඩේස් වලට මගේ ඒවල නිකන් ඔය කතා බහ කරනකොට යපු ලෙටර්ස් තමයි මේක තියෙන්නේ. ඒකෙන් එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ක්‍රොචට් වලින් හදපු මලක්. ඉතින් මේවා හදන්නේ ට්වින්ස්ලා දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ දෙන්නගේ එක්කෙනෙක් මට මේ දීපුවා. මෙයාලා ඇත්තටම රත්නපුරේ හිටියට මම කවදාවත් මෙයාලා දැකලා නැහැ. ඉතින් අපි කතා බහ කරන්නේ මේ වගේ පොඩි පොඩි අයිටම් වලින්. ඒකත් ඉතින් හරි ෂෝක් පෙන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ එහෙම යපු තව එක ලෙටර් එකක්. ඒක ඕපන් කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන්නේ එයාලගේ ඇඩ්‍රස් එක දාලා තියෙනවා. මට එයාලා ලියුම් ඉවන්න හරි මොන හරි ඉවන්න
ඔන්න යාළුවට ඇඩ්‍රස් එකක් දාලා මට මේක එවුවා. ඊට පස්සේ මේ තියෙන යාළුවගේ බර්ත්ඩේ එකට යාළුවෙක් අතේ එවලා තිබුණේ. එයාලා ඉස්කෝලේම යාළුවෙක් මට හම්බ වෙනවා. ඉතින් යාළුවා තමයි මේක එවලා තිබුණේ. ඊට පස්සේ මේක මාගේ බර්ත්ඩේ එකට යාළුවා මට එවලා තිබුණේ. ඒ ට්වින්ස්ලා දෙන්න. ඊට පස්සේ ඇත්තටම මේ වගේ දේවල් කියන්නේ කාටවත් වෙන ලොකු හැමෝටම එහෙම එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වටිනා මට යාළුවෝ හැමෝම එක්කෙනෙක් නෙමෙයි මට ගොඩක් ඉන්නවා. ඒ වගේ යාළුවෝ මම කවදාවත් දැකලා නැති වුණාට මේ ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි මායක කවදාවත් දැකලා නැති වුණත් අක්කලා ඉන්නවා. ඉතින් නංගිලා ඉන්නවා. එහෙම ගොඩක් සතුටුයි. මේ තියෙන්නේ එයාලා හැමෝකු මේ ලෙටර් එකක්. එයාලා හරි ආසයි ජර්නලින් වලට. එයාලා YouTube channel එකක් කරනවා. ඔයාලට එයාලගේ link එකක් දාලා තියන්න පල්ලෙහි description box එකේ. ඉතින් ඔයාලට පුළුවන් එයාලගේ YouTube channel එකට support එකක් දෙන්න. then මේ තියෙන්නේ එයාලගේ first letter එක. hi taru කියලා දාලා, dear taru කියලා දාලා ඉතින් දාලා මේ twins දෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේවා මට එව්වේ කැලණියේ නංගි කෙනෙක්. සෙන්නුදී කියන නංගිලා නංගියෙක් තමයි මේ වෙව්වේ. ඉතින් එයාට ගිය අවුරුදු 20ක් එකට. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ දේවල් දැක්කේ. ඉතින් අදට මම යනවා. එහෙනම් හැමෝටම goodbye.